අපි හැමෝම එක එක විශ්වාස ගැන. එහෙම නැත්නම් එක එක අමුතු කතා අහලා ඇති. ඒත් කවදාවත් අහලා තියෙනවද අපි මේ දකින අපි මේ ඉන්න විශ්වය ඇත්තටම තියෙන විශ්වයෙන් 5% විතරයි කියලා. ඊට වඩා විශාල වගේම අද්භූත අපිට කිසිදා නොපෙනෙන ලෝකයක් අප අවටම තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් ඔයා පුදුම වෙනව නේද? ඒක හරිම පුදුමාකාර අමුතු කතාවක්. ඒ කතාවේ නම තමයි අඳුරුමානයන්. ඔබට අඳුරුමානයන් එහෙම නැත්නම් අඳුරු ලෝක කියලා ඇහෙනකොට මුලින්ම මතක් වෙන්නේ මොකක්ද? විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්ද? නැත්නම් වීඩියෝ ගේම් එකක්ද? ඇත්තටම මේ වචනයට තියෙන්නේ එක අදහසක් විතරක්ම නෙමෙයි. විද්‍යාව, චිත්‍රපට සහ වීඩියෝ ගේම්ස් වගේ සම්පූර්ණයෙන්ම වෙනස් ශ්‍රේෂ්ඨ තුනකටම මේ වචනේ වෙනස් අර්ථ තුනක් තියෙනවා. මේ අදහස් තුනම එකට එකතු කරන පොදු තේමාව තමයි අපිට නොපෙනෙන. එහෙම නැත්නම් සංගුණු දේවල් ගැන සොයා බැලීම. මේ වීඩියෝ එකෙන් අපි මේ මානයන් තුන ගැන කතා කරමු. අපි මේ කතාව පටන් ගමු විද්‍යාවේ. නූතන විද්‍යාඥයන්ට අනුව අපේ විශ්වයේ තියෙන දේවල් වලින් 5% විතරයි අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ තාරු, ග්‍රහලෝක, ගැලැක්සි වගේ හැමදේම අයිති වෙන්නේ මේ 5%ට. ඉතිරි 95% අඳුරු කියන නමින් හඳුන්වනවා. මේ 95% දෙකකට බෙදෙනවා. අඳුරු ශක්තිය ඉංග්‍රීසි වලින් කිව්වොත් ඩාර්ක් එනර්ජි සහ අඳුරු ද්‍රව්‍ය ඉංග්‍රීසි වලින් ඩාර්ක් මැටර් කියලා හඳුන්වනවා. අඳුරු ශක්තිය කියන්නේ මොකක්ද? 1990 ගණන් වලදී විද්‍යාඥයින් පුදුම සහගත දෙයක් සොයාගත්තා. අපේ විශ්වය දිගින් දිගට වේගයෙන් ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ ගැලැක්සි එකිනෙකෙන් දුරස් වෙනවා. මේකට හේතුව අපි කිසිවෙක් නොදන්න ශක්තියක්. මේ ශක්තිය විශ්වය පුරාම ඒකාකාරව පැතිරිලා තියෙනවා. ගුරුත්වාකර්ෂණයට විරුද්ධ බලයක් මේක. විද්‍යාඥයින් මේකට කිව්වේ අඳුරු ශක්තිය කියලා. ඊළඟට අඳුරු ද්‍රව්‍ය ගැන කතා කරද්දී අපේ ගැලැක්සි වල තියෙන තරු කැරකෙන වේගය ගැන ඔයාලා හිතලා තියෙනවද? ඒක වේගයෙන් කැරකෙනකොට ගැලැක්සිය ගැලවී ගිහින් කැබලි වෙලා යන්න ඕන. ඒත් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට නොපෙනෙන අතිවිශාල බරක් ඒ ගැලැක්සියට එකතු වෙලා තියෙනවා කියලා නේද? මේ නොපෙනෙන බරට විද්‍යාඥයින් කියන්නේ අඳුරු ද්‍රව්‍ය කියලා. මේවා අපිට පේන්නේ නැහැ. මොකද මේවා ආලෝකය අවශෝෂණය කරන්නේ, පරාවර්තනය කරන්නේ හෝ පිට කරන්නේ නැහැ. දැන් අපි ප්‍රධාන කතාවට යමු. ඒ වෙන මොකුත් නෙමේ අඳුරු ශක්තිය සහ අඳුරු ද්‍රව්‍යයයි. මේක තේරුම් ගන්න විද්‍යාඥයින් අලුත් අදහසක් ඉදිරිපත් කළා. ඒ අදහසට තමයි අඳුරු මානය කියන්නේ. මේ අදහස පදනම් වෙන්නේ නූල් සිද්ධාන්තය. මේ සිද්ධාන්තයට අනුව විශ්වයේ තියෙන සියලුම මූලික දේවල් තිත් වගේ නෙමෙයි. පුංචි නූල් වගේ. මේ නූල් කම්පණය වෙන විදිය අනුව තමයි විවිධ අංශුන් නිර්මාණය වෙන්නේ. මේ සිද්ධාන්තය හරියන්න නම් අපේ විශ්වයට එක මානයක් නෙමෙයි මාන 10ක්වත් ඕන. අපි දන්නේ මානයන් 3ක් විතරයි. ඊට අමතරව තව 4 වෙනි මානය කියලා එකකුත් තියෙයි. මුලදීම කියන්න අමතක වුණා. මේ වීඩියෝ එක හදන්න අදහස ආවේ කමෙන්ට් වලින් කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා 4 වෙනි මානය ගැන. ඒක පැහැදිලි කරන්න විස්තර හොයන්න යද්දී ඒක විතරක් පැහැදිලි කරන එක තේරුමක් නැති වෙයි කියලා තමයි මෙහෙම මාතෘකාවක් අරගත්තේ. දිග, පළල, උස සහ කාලය. ඒ කියන්නේ 4 වෙනි මානය. ඉතින් මං කලින් කිව්වා මානයන් 10ක්වත් තියෙන්න ඕන කියලා. ඉතින් ඊතුරු මානයන් 6 කොහෙද? විද්‍යාඥයින් හිතුවේ ඒ 6ම ඉතා කුඩා පුංචි මානයන් විදියට අපිට පේන්නේ නැතුව සැඟවිලා ඇති කියලා. ඉතින් තාමත් ඔයා වීඩියෝ එකට ලයික් කරලා නැත්නම් ඉක්මනට ලයික් කරන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් මේ අලුත් න්‍යායේ වෙනස් දෙයක් කියනවා. මේ අලුත් න්‍යායට අනුව ඒ අමතර මානයන් 6න් එකක් පුංචි නැහැ. ටිකක් පුංචි තමයි. ඒත් කලින් හිතන් හිටියට වඩා ලොකුයි. ඒ මානය මයික්‍රෝනයක් තරම් වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් දැන් තියෙන ප්‍රශ්නේ තමයි මයික්‍රෝනයක් කියන්නේ මොකක්ද කියලා. මයික්‍රෝනයක් කියන්නේ අපේ කොණ්ඩ ගහක පළලින් 100ට 1ක් විතර පුංචි ප්‍රමාණයක්. ඉතින් ඔයා හිතයි ඒක ගොඩක් පුංචිනේ කියලා. ඒත් එහෙම නැහැ. විද්‍යාවට අනුව ඒක පුදුමාකාර විදියට ලොකුයි. ඔයාලා හිතයි දැන් මේ අදහස මෙච්චර වැදගත් වෙන්නේ කියලා. ඉන්න එකත් මම පැහැදිලි කරන්නම්.
විද්‍යාඥයින් ගණනය කරලා තියෙනවා මේ එක මානයක් මයික්‍රෝනයක් තරම් විශාල වුණොත් විශ්වයේ තියෙන අඳුරු ශක්තියේ ප්‍රමාණයට හරියටම ගැලපෙනවා කියලා. ඒ වගේම මේ අඳුරු මානය නිසා ෆර්සි අඳුරු ද්‍රව්‍ය කියන අලුත් අඳුරු ද්‍රව්‍යකුත් නිර්මාණය වෙන්න පුළුවන්. ඉතින් මේ අඳුරු මානය කියන අදහස අපිට නොපෙනෙන විශ්වයේ අභිරහස විසඳන්න උත්සාහ කරන පුදුමාකාර න්‍යායක්. දැන් අපි මේ විද්‍යාත්මක මත වලින් එළියට යමු. අඳුරු මානයන් කියන වචනය කලා ශ්‍රේෂ්ඨයේ. එහෙම නැත්නම් චිත්‍රපට වලට යොදාගන්නේ කොහොමද කියලා බලමු. ඩාර්ක් ඩිමෙන්ෂන්ස් කියන චිත්‍රපටයක් තියෙනවා. මේකේ කතාව යන්නේ අමුතු පොතක් වටා. ඒ පොත කියෙව්වම ස්වර්ගයේ දොරටු වරින්න පුළුවන් කියලා තමයි කියන්නේ. කතාවේ අඳුරු කියන වචනයෙන් කියන්නේ චිත්‍රපටයේ තියෙන බිහිසුණු භයානකකම. මානයන් කියන්නේ මේ අලුත් පොතෙන් ඇරෙන අනිත් පැත්තේ තියෙන ලෝකය. තවත් චිත්‍රපටයක් තමයි හොස්ටල් ඩිමෙන්ෂන්. මේකේ කතාව යන්නේ වෙනත් විශ්වයන්ට යන්න පුළුවන් දොරක් වටා. ඒ කියන්නේ මෙතන මානයන් කියලා වචනයෙන් අදහස් වෙන්නේ අපි දන්නා ලෝකයට සමාන්තරව තියෙන වෙනත් විශ්වයන්. ඒ වගේම වීඩියෝ ගේම්ස් වලත් මේ වචනය තියෙනවා. මාක් ග්‍රෝග් ඩාර්ක් ඩිමෙන්ෂන් කියන මේ ගේම් එකේ කතාවක් නැහැ. මේ මාක් ග්‍රෝග් කියන ප්‍රසිද්ධ ගේම් එකේ අලුත් වර්ෂන් එකක්. මේ ගේම් එකේ අඳුරු කියන වචනයෙන් කියන්නේ කලින් තිබ්බට වඩා අමාරුයි කියන එක විතරයි. මානයන් කියන්නේ මේක 3D ගේම් එකක් නිසා. ඉතින් විද්‍යාවේදී අඳුරු කියන වචනයෙන් කියන්නේ ආලෝකය නැති. එහෙම නැත්නම් නොපෙනෙන දෙයක්. චිත්‍රපටිවල සහ වීඩියෝ ගේම් වලදී අඳුරු කියන්නේ අద్භූත, භයානක හෝ අමාරු දෙයක්. මේ හැම දෙයක්ම එකට ගත්තම අපිට තේරෙන පොදු එක අදහසක් තියෙනවා. ඒ තමයි අඳුරු මානයන් කියන්නේ අපිට සාමාන්‍යයෙන් පේන්නේ නැති, දැනෙන්නේ නැති, සැඟවිලා තියෙන ලෝකයක් ගැන කරන ගවේෂණයක්. මේක විශ්වයේ අභිරහස් විසඳන විද්‍යාත්මක සිද්ධාන්තයක් වෙන්න පුළුවන්. නැත්නම් අපේ සාමාන්‍ය ලෝකෙට එහා ගිය ලෝකයක් ගැන කියන කතාවක් වෙන්නත් පුළුවන්. මේ අදහස අපේ කුතුහලය අවුස්සනවා. ඉතින් ඊළඟ වතාවේ අහස දිහා බලනකොට, විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් බලනකොට, නැත්නම් වීඩියෝ ගේම් එකක් ගහනකොට මතක තියාගන්න. සමහර විට අපිට නොපෙනෙන අඳුරු මානයක් අපිට හිතන්න පුළුවන් තරම් සමීපව තියෙන්නත් පුළුවන්. මේ තමයි මට හොයාගන්න පුළුවන් වුණු විස්තර ටික. මට මග ඇරුණු. එහෙම නැත්නම් මීට වඩා විස්තර ඔයාලා දන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් එන්න. සුබ දවසක්.